අයිබෝන් මං අද හිතුවා මේ කලින් මම කරපු වීඩියෝස් වලම දිගුවක් කරන්න ඕන කියලා පොඩ්ඩක් මේ වීසා කැටගරීස් ගැනම පොඩ්ඩක් වැඩිපුර පොඩ්ඩක් ඒ කියන්නේ ලොන්గ్ ටර්ම් ඩී ටයිප් වීසා එකක් ගැන වීසා එකට අවතීර්ණ වෙන්න කලින් අනිකුත් වීසා සම්බන්ධව මොන වගේ වීසාස්ද තියෙන්නේ ඒවා කොහොමද උදව් වෙන්නේ විවිධ අවස්ථාන්වලදී කියලා ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනද. දැන් එතකොට එහෙම බැලුවම ප්‍රධාන වශයෙන් වීසා තියෙනවා ෂෝට් ස්ටේ ඇන්ඩ් ලොන්ග් ස්ටේ කියලා. එතකොට සාමාන්‍යයෙන් ජොබ් එකක් චේන්ජ් කරනකොට අපි මං අර කලින් කිව්වා වගේ ලොන්గ్ ටර්ම් ඩී ටයිප් වීසා එකකින් එන්න ඕනේ. විසිට් වීසා එකකින් ආවොත් එහෙම ඒ කැටගරි එකකින් ලොන්గ్ ටර්ම් ඩී ටයිප් වීසා එකට චේන්ජ් වෙන්න බෑ. එතකොට ඒක ප්‍රධාන වශයෙන් වැදගත්. ඊට අමතරව දැන් අපි ගත්තොත් ටයිප් A වීසා කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ටයිප් A, ටයිප් C and ටයිප් D තමයි වීසා කැටගරිස් ප්‍රධාන තුන. එතකොට ටයිප් A කියන්නේ ට්‍රාන්සිට් වීසා. ඒ කියන්නේ එයාපෝට් ට්‍රාන්සිට් වීසා එකක්. අපි හිතමු රටකින් රටකට යනකොට හොඳම උදාහරණයක් තමයි ගන්න පුළුවන්. අපි ගොඩක් අය ඩුබායි ඉඳන් නිව්සීලන්ඩ් වලට මයිග්‍රේට් වෙනවා, නැත්නම් සමහරු ලංකාවේ ඉඳන් නිව්සීලන්ඩ් වලට මයිග්‍රේට් වෙනවා. එතකොට ඔයගොල්ලන් කරන්න දැන් ඔයගොල්ලන් මයිග්‍රේට් වෙනකොට ට්‍රාන්සිට් වෙලා යනවා. දැන් අපි මෝල්ටා වලට අපි ඩුබායි ඉඳන් යනකොට අපි සයිප්‍රස් වලින් මයිග්‍රේට් වුණේ. මේ සෝරි සයිප්‍රස් වලින් ට්‍රාන්සිට් වුණේ. එතකොට සමහර අය ගොඩක් අය ටර්කි වලින් ට්‍රාන්සිට් වෙලා එන්නේ. එතකොට ඒ ටර්කී යුරෝපියන් යුනියන් එකට අයිති නැති නිසා ලොකු ප්‍රෙෂර් මේ ලොකු ඉෂුව එකක් නෑ ට්‍රාන්සිට් වෙන්න පුළුවන් ඊසිලි. නමුත් සමහර අවස්ථාවන් තියෙනවා ට්‍රාන්සිට් වීසා එකක් ගන්නකොට ඒ කියන්නේ ඒක අතිශය වැදගත්. ඔයා ට්‍රාන්සිට් වීසා එකට කලින් ඇප්ලයි කරලා තියෙන්න ඕනේ. ඒක වැදගත්ම වෙන අවස්ථාවක් තමයි ඩුබායි ඉඳන් නිව්සීලන්ඩ් වලට ෆ්ලයි කරනකොට ඔයා ඕස්ට්‍රේලියා ටච් කරලා යනවනම් ඕස්ට්‍රේලියාවට එන්ට වෙන්න ඔයාට ට්‍රාන්සිට් වීසා එකක් ගන්න ඕනේ. ට්‍රාන්සිට් වීසා එකක් නැතුව ඔයාට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවල නිව්සීලන්ඩ් යනවා නම් ඒක බලපානවා. ඒක මගේ යාළුවෙක් වුණා ඊජිප්ෂන් එකේ ඌ නිව්සීලන්ඩ් වලට ජොබ් එක සෙට් වුණේ අපිත් එක්ක වැඩ කරපු එක. මූ ඕස්ට්‍රේලියා හරහා දැම්මේ. මං ඒ දානකොටත් ඇහුවා මට සාමාන්‍යයෙන් අයිඩියා එකක් තිබ්බා. මොකද අර ජේකොවිච්ගේ සිටුවේෂන් එකත් එක්ක අර ඕස්ට්‍රේලියන් ඕපන් වලට කොවිඩ් කාලේ එන්න බැරුව ඔන්නෝම එයා එයාපෝට් එකේ තියාගෙන වීසා ඔය සීන් එකත් එක්ක මම පොඩ්ඩක් ඒක ගැන සර්ච් කරුණා. මට පොඩ්ඩක් අයිඩියා එකක් තිබ්බා. එතකොට මං එයාට කිව්වත් එක මේ ඔයා ට්‍රාන්සිට් වීසා එකට ඇප්ලයි කරේ නැද්ද එහෙම කියලා. නෑ මේ මම ෆ්ලයිට් එක දාලා තියෙන එමිරේට්ස් එකෙන් මේ ඕස්ට්‍රේලියා ටච් කරන් යනවා එහෙම කියලා. ඊට පස්සේ එමිරේට්ස් නෙමෙයි එටිහාඩ් ඊට පස්සේ කොහොමහරි මෙයාට ඕස්ට්‍රේලියාවෙන් නිව්සීලන්ඩ් යන්න හම්බුන්නේ නැහැ. මෙයාට ආපහු ෆ්ලයිට් එක දාලා එවල තිබ්බා. ආපහු ආවා මෙයා. ඊට පස්සේ කොහොමහරි ආපහු මෙයා ආපහු ටිකට් එකක් දාගෙන ආයි ගියේ. ඉතින් අන්න ඒ වගේ සිටුවේෂන් එකකට මුහුණ දුන්නා කියන්නේ හිතන්න ඕ ටිකට් එක මම දැන් අද බැලුවා මම මේ වීඩියෝ එක කරන්න කලිනුත්. දැන් නම් නිව්සීලන්ඩ් ඩුබායි ඒ කියන්නේ එයා එටිහාඩ් ගිය නිසා තමයි මම හිතන්නේ එටිහාඩ් ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් නැහැ නිව්සීලන්ඩ් වලට. දැන් ඩුබායි වලින් එමිරේට්ස් වලින් ගියා නම් ඔය ප්‍රශ්නයක් නැහැ. මොකද එමිරේට්ස් වලින් ඩිරෙක්ට් ෆ්ලයිට් තියෙනවා ඕක්ලන්ඩ් ක්‍රයිස්ට්චර්ච් 16 hours මම බැලුවා 5260ක් වගේ ඩිරම් මේ ප්‍රයිස් එක තිබ්බේ. එතකොට අර ඒ වගේ සිටුවේ ඒ නිසා දැන් සමහර රටවල් වලට ෆ්ලයි කරද්දී අපි සමහරලාට දැන් උදාහරණයකට අපිට චිලි හරි බ්‍රසීල් හරි යන්න ඕනේ කියමුකෝ. අපි USA හරහා යනවනම් අපි ට්‍රාන්සිට් වීසා එකට ඇප්ලයි කරන්න ඕනේ. මොකද ඒගොල්ලන් ඒක බලනවා. ඒ ට්‍රාන්සිට් ඒ බලන රට අනුව ඒක වෙනස් වෙනවා. දැන් මම මෝල්ට යනකොට මං ආවේ සයිප්‍රස් හරහා. නමුත් අපිව මේ මොකද ඒ කියන්නේ ඩිසෙම්බර් කරන්නේ අපිව ෆ්ලයිට් එකෙන් එළියට යවන්නේ අපිට ෆ්ලයිට් එක ඇතුලේ ඉන්න කියලා අර සයිප්‍රස් වලින් එළියට යන අයට විතරක් යන්න කියලා. ඊට පස්සේ ෆ්ලයිට් එක පොඩ්ඩක් ක්ලීන් කරලා ඊළඟට මේ අනිත් අයට ආපහු අනිත් මෝල්ට යන පැසෙන්ජර්ස්ලට එන්න කියනවා. ඒ වගේ සිටුවේෂන් එකක් වුණොත් අවුලක් නැහැ. දැන් අර වගේ ෆ්ලයිට් එකෙන් යන්න කියලා ඊළඟට තව ෆ්ලයිට් එකකට මාරු වෙන්න ඕන නම් එතකොට ඒක දැනගෙන සිටීම අතිශය වැදගත්. අන්න ඒකයි එයාපෝට් ට්‍රාන්සිට් වීසා එකක් වැදගත් වෙන්නේ. එතකොට ඒක ඇවිල්ලා ටයිප් A වීසා, ඒක ඇවිල්ලා එයාපෝට් ට්‍රාන්සිට් වීසා එකක්. එතකොට ඒ වගේ සිටුවේෂන් එකක් ගැන කතා කරොත් ඒ සම්බන්ධව තව වැදගත් කරුණක් තමයි මේ ට්‍රාන්සිට් වෙලා යනකොට මේ දැනන් ඉන්න ඕන තව ඒකේ තියෙන සෙල්ෆ් චෙකින් කියලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි ලොන්ග් ෆ්ලයිට් එකක් ගත්තාම අපි හිතමු දැන් අපි ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට හරි ලංකාවේ ඉඳන් නිව්සීලන්ඩ් හරි යනවා කියලා අපි සිංගප්පූර් එයාර්ලයින් එක ගත්තොත් සිංගප්පූර් වල ටච් කරලා තමයි අනිවාර්යෙන් යන්නේ.
එතකොට නැත්තම් දැන් එමිරේට්ස් නම් දැන් නම් ගොඩක් කලාට අර ලොන් හෝල් ෆ්ලයිට්ස් තියෙනවා දිගටම යනවා පැය 16ක් හරි ඒ වගේ යන්න පුළුවන්. A380 එකක් වගේ ගත්තොත් ඒකට යන්න පුළුවන් ලොන් හෝල් පැය 16 වගේ යන්න පුළුවන් නිසා ඒක ආයි ටච් කරන්න ඕනේ නැහැ තව දැනගන්න. ඒත් ඔය ගොඩක් කලාට ලංකාවට සමහරලාට ටච් කරලා යන්නේ ඔය ෆියුල් කරගන්න ඕන වෙන නිසා. දැන් ඒ වගේ අවස්ථාවක් එන්න පුළුවන්. ඒක ට්‍රාන්සිට් එකට බලපාන ඒ වගේ සිටුවේෂන්. දැන් සමහර අවස්ථාවන් තියෙනවා අර මම දන්න කියන මේකත් මම ඕගොල්ලන් නිකන් දැනගන්න කියන්නේ. සමහර අය ඔය ලෝන් ගහලා ඩුබායි වල අර මේ පැනපු එවුන් ඔය කටාර් වල අර මේ පැනලා ඊට පස්සේ කොහම හරි ගේමක් ගහලා වෙන රටකට යනකොට හදිස්සියක ඔය ටච් ඩවුන් කරන්න වෙලා ට්‍රාන්සිට් වෙන්න වුණොත් එතකොට අර ඒ වගේ රටකදී එහෙමත් සිද්ධියක් වෙලා තිබ්බ එක මම දන්න කියන කෙනෙක්ට මේ කටාර් වල එයා කටාර් වල ටච් ඩවුන් කරලා කොහොම හරි මෙයාගේ පරණ තිබ්බ ඇරියස් වගේක් ඒවා ඔක්කොම ඒ කේස් එකේ එළියට ඇවිල්ලා හිතපු නැති වෙලාවක ඉමර්ජන්සි එකකදී ටච් කරලා දෙනවා. එතකොට මම දැන් කැනඩාවෙ ඉඳන්ද කොහෙද ඉඳලා එනකොට ඊට පස්සේ කොහොම හරි එතන ගැටලුවක් ඇති වෙලා තිබ්බා. එයාට ඒවත් අපි නිකන් ඔළුවේ තියාගන්න එහෙම ඒ කියන්නේ ඔය ලෝන් ගහලා නම්මනම් කරලා පැනලා හිටියට යම් කිසි අවස්ථාවක කොයි වෙලේ පත්තු වේද කියලා අපිට කියන්න බෑ. අර ඒ වගේ ට්‍රාන්සිට් සිටුේෂන් එක ඒ වගේ වුණාම එතකොට ඉතින් ඒක එන අපහසුතාවයටපත් වෙනවා. ඊට පස්සේ type C Schengen visa short stay. එතකොට short stay ඇවිල්ලා අපිට එතකොට ගන්න පුළුවන් ඒ වගේ වෙලාවට කල්චරල් විසිට්ස්. ඒ කියන්නේ අපි මොන හරි ඔය ඉවෙන්ට් එකකට මොන හරි එනවනම් ඊට පස්සේ ඊට අමතරව මොකක් හරි ස්පෝර්ට්ස් ඉවෙන්ට් එකකට වර්ල්ඩ් කප් එකකට වගේ අපි යනවනම් අන්න ඒක ෂෝට් ස්ටේ වීසා එක C type. ඊට පස්සේ අපි සමහරක් විට මොන හරි කොන්ෆරන්ස් එකක් අපි මොන හරි අපි හිතමු ඔලිම්පික්ස් හරි මොන හරි කොන්ෆරන්ස් එකක් ඉන්ටර්නැෂනල් සමිට් මොන හරි ටෙක්නොලොජි සම්බන්ධ වෙන්න පුළුවන් මොන හරි යම් කිසි එකකට යන්න ඒ වගේ අවස්ථාවකදී ඕගොල්ලන් ගන්න ඕනේ ෂෝට් ස්ටේ වීසා එක. එතකොට ඒ ඉන්ටර්නැෂනල් සමිට් එක ඕගනයිස් කරන කමිටි එකෙන් ඔයාට ඉන්විටේෂන් ලෙටර් එකක් එනවා. ඒකට අනුව ඒක යූස් කරලා ඔයාට ෂෝට් ස්ටේ වීසා එකක් මේ හේතුව මත මම යන්නේ කියලා ඇප්ලයි කරන්න. ඔයිට අමතරව ඔය ගොඩක් ඔය ජෙම්ස් දැන් ඔය ලංකාවේ ජෙම්ස් කරන කට්ටිය ඔය ලෝකෙ වටේම තියෙන සාමාන්‍ය ඔය ජෙම්ස් එක්සිබිෂන් වලට යද්දිත් ඒගොල්ලන්ගේ ෂෝට් ස්ටේ තමයි තියෙන්නේ යූස් කරන්නේ ෂෝට් ස්ටේ වීසාස්. එතකොට ඊට අමතරව තියෙනවා මෙඩිකල් රීසන්ස් වලට මොන හරි දැන් ඔය ඉන්දියාවේ ගොඩක් අය මෙඩිකල් මේ ඔපරේෂන්ස් අනම්මනම් කරන්න යද්දී ඒ වගේ සිටුේෂන් එකකදී ෂෝට් ස්ටේ වීසා එකක් යූස් කරනවා. ඒක සාමාන්‍යයෙන් ගන්න 90 days වීසා එක ඉෂුව කරන්නේ 180 days ඇතුළත 180 days ඇතුළත ගිහිල්ලා ඒ කියන්නේ 90 days යුටිලයිස් කරන්න ඕනේ 180 days ඇතුළත. ඒ කියන්නේ දවස් 180කට වීසා එක වැලිඩ්. නමුත් දවස් 180න් දවස් 90ක් යූස් කරන්න පුළුවන්. එතකොට ඒකෙත් තියෙනවා සිංගල් එන්ට්‍රි, මල්ටිපල් එන්ට්‍රි. දැන් උදාහරණයක් විදියට මෙහි ඉඳලා අපිට දැන් ඩුබායි ඉඳන් වුණොත් පුළුවන්, ලංකාවේ ඉඳන් වුණොත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් කැනඩාවට ඇප්ලයි කරන්න මේ මල්ටිපල් එන්ට්‍රි වීසා එකක්. ඒගොල්ලෝ ගහනවා අවුරුදු 5කට. අවුරුදු 5ට ගහන ඒවා තියෙනවා, අවුරුදු 10ට ගහන තියෙනවා. එතකොට කැනඩාව UK වල නම් මම හිතන්නේ 1 year 2 year and 5 years දෙකක් තියෙන්නේ. එතකොට ඒ කැටගරිස් මේ ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒක වෙනස් වෙන්නේ අර කාලේ වැඩි වෙනකොට ඔයාට ඒගොල්ලන් අපි ගෙවන්න ඕන රේට් එක වැඩි වෙනවා. එතකොට එහෙම කරාට පස්සේ ඔයා ෆයිනෑන්ෂලි පෙන්නුවා නම් ඔයා මේ විසිට් එකකට එන්නේ. නමුත් ඔයාට මල්ටිපල් ටයිම්ස් රට විසිට් කරන්න අවස්ථාව ගන්න ඕනේ කියලා ඔයාට අර විදියට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන්නේ රූල් එක තමයි මේ මං ඔය UK වල මොකද මට UK යන්න උවමනාවක් තියෙන නිසා මං ඒගොල්ලන්ගේ gov.uk කියන ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් මම බලපු තොරතුරු තමයි මේ අපිට පුළුවන් අවුරුදු 5ටම මේ ඇප්ලයි කරලා ගන්න. එතකොට අපි පෙන්වන්න ඕනේ අපේ පර්පස් එක අපි මේ රීසන්ස් වලට යන්නේ UK වලට ගිහිල්ලා අපි ආපහු එනවා. දැන් මෝල්ට නම් මම වැඩ කරන්නේ මෝල්ට වල. මගේ බෑන්ක් accountස් ඔක්කොම තියෙන්නේ මෙහෙ, ජොබ් එක තියෙන්නේ මෙහෙ, මම ෆැමිලි ටයි මේ මම ජීවත් වෙන්නේ මෙහෙ. ඒක මේ ප්‍රූෆ් කරාම අපිට වීසා එක ග්‍රාන්ට් කරනවා. එතකොට අපි අර පළවෙනි පාර දෙවෙනි පාර අපි ගිහිල්ලා එනවනම් ඊට පස්සේ අපිට ආපහු ගැටලුවක් වෙන්න අපි ඒගොල්ලන් ඉමිග්‍රේෂන් එකේ වුණත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඒක තමා ඒකේ වැදගත්ම කොටස. එතකොට දැන් මම දැක්කා ඩුබායි සෑම් ලොක්ස් එයත් දාලා තිබ්බ UK වලට මේ වීසා සම්බන්ධ වීඩියෝ එකක්. ඒකත් හොඳයි. ඒක බලන්න. මේ ඊට අමතරව ඕගොල්ලන්ට ඇමරිකා USA කැනඩා UK ඔය හැම රටම විසිට් කරන්න පුළුවන් UAE ඉඳන් වුණත් හරියට තමන්ගේ මේ බැංක් ස්ටේට්මන්ට්ස් තියෙනවා නම් සැලරි සර්ටිෆිකේට්ස් ඒවා හරියට ප්‍රූෆ් කරන්න පුළුවන් නම් වීසා එකට ඇප්ලයි කරලා විසිට් වීසා ගන්න පුළුවන්. විසිට් වීසා වලින් ගිහිල්ලා හැබැයි ඊට පස්සේ පයින් යන්න එපා. මේ වීසා එක හරියට අරගෙන ඒ අදාළ රට විසිට් කරලා එන්න. එහෙම කරාම ඔයාගේ පාස්පෝර්ට් එකට වැලිඩිටි එකක් හැදෙනවා. වැලියු එකක් ඇඩ් වෙනවා. මම UAE ඉන්නකොට මම ගියා ජෝර්ජියා වලට. මම මාසයක් ඉඳියා. ඊට පස්සේ මම ආවා. අර ඒ වගේ විවිධ රටවල් විසිට් කරාම ඒ ජෝර්ජියා කියන්නේ එහෙම ලොකු පවර්ෆුල් රටක් නෙමෙයි. නමුත් එමිරේට්ස් ID එකෙන් යන්න පුළුවන්. ඔය ආර්මේනියා, ජෝර්ජියා, මොල්ඩීව්ස් ඔය ටික ඔක්කොටම යන්න පුළුවන්. මේ ගිහිල්ලා ආවම අර ඒකේ යම්කිසි වැලියු එකක් ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි එහෙම දැන් විශේෂයෙන්ම USA, කැනඩා ඒ වගේ රටවල් වලට අපි විසිට් එකකට ගිහිල්ලා ආවා කියන්නේ ඊට පස්සේ අපි ආපහු වෙන රටකට වීසා එකක් ඉල්ලුම් කරද්දි ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එකක් තියෙන්නේ. නමුත් අර විසිට් එකේ ගිහිල්ලා ආවා කියන එක ඒ කියන්නේ ඒක අපිට ස්ට්‍රොං පොයින්ට් එකක්. අපි මේ රටවල් වලට ගිහිල්ලා අපි ඇවිල්ලා තියෙනවා. අපි රටවල් වල නිත්‍ය මේ ඉල්ලීගලි මුකුත් කරලත් නැහැ. අපි රටවල් වලට පැනලත් නැහැ එහෙම කියලා. ඒක බලපානවා. ඒක එකක්. ඊට පස්සේ purpose of tourism and visiting families, family reunification. දැන් මෙහෙත් තියෙනවා family reunification visa කියලා. ඒ කියන්නේ තමන්ගේ පාර්ට්නර්, තමන්ගේ family වල අයව ගෙන්න ගන්න ඕන නම් තමන්ට ඒකත් යන්නේ type C short visa category එක යටතේ තමයි visit visa. ඒ විසිට් වීසා කියන එකේ අදහස ඇත්තටම තමන්ගේ පාර්ට්නර්ස්, තමන්ගේ ෆැමිලි මෙම්බර්ස් අර ඒ වගේ රිලේටිව්ස්, ෆ්‍රෙන්ඩ්ස් විසිට් කරන්න එනවා නම් ඒක තමයි විසිට් වීසා කියන එකේ අදහස. එතකොට අපි ඇත්තටම විසිට් වීසා එකයි ටූරිස්ට් වීසා එකයි වෙනසක් තියෙනවා. මොකද විසිට් වීසා එකට ඇප්ලයි කරත් ඔයාගේ කවුරු හරි කෙනෙක් ඉන්න ඕනේ. එයාට යම්කිසි ඒ කියන්නේ ලෙටර් එකක්, ස්පොන්සර්ෂිප් ලෙටර් එකක් නැත්තම් ඔයාගේ රිලේටිවිටි එක ඔයාගේ රිලේටිව් කෙනෙක් විදිහට ප්‍රූෆ් කරන්න ලෙටර් එකක් සබ්මිට් කරන්න ඕනේ. එතකොට ඒක තමයි විසිට් වීසා එකට නමුත් ටූරිස්ට් වීසා එකට ඇප්ලයි කරද්දී ඔයාගේ ප්ලෑන් එක ඊට පස්සේ ඔයාගේ එකමඩේෂන්ස් ඔයා මෙහෙ ඇවිල්ලා මොකද්ද මේ මොන එකමඩේෂන්ස් වලද ඉන්නේ ඒවා රිසර්වේෂන් ඩීටේල්ස් ටිකට් ඩීටේල්ස් මේ රිටර්න් ටිකට්ස් ඒ ඔක්කොම සබ්මිට් කරන්න ඕනේ. ඒවා නම් සාමාන්‍යයෙන් දැන් රිටර්න් ටිකට් එක නම් සමහර ඩමි ටිකට් එක දානවා. අපිත් දැන් මෙහෙ එනකොට මොකද අපි ආයේ ජොබ් එක නිසා අපි රිටර්න් ටිකට් එක ඩමි ටිකට් එකක් විදිහට යූස් කරා. ඩමි ටිකට් එක දාන්න පුළුවන් රිටර්න් ටිකට් එක. නමුත් ඔයා එනවා නම් අනිවාර්යෙන් ඔයාලා රිටර්න් ටිකට් එක ඕනේ. එතකොට ඒක ඩමි දාන එකෙන් වැඩිපුර ගාණක් දුන්නා කියලා තේරුමක් නැහැ. එතකොට ඒ ටික තියෙනවා. ඊට පස්සේ සිංගල් එන්ට්‍රි, මල්ටිපල් එන්ට්‍රි කතා කරා අපි. සයිට් සීන් type D visa. ද type D visa එක මම කලින් අර in detail පැහැදිලි කරා. නමුත් මම ඒක කරේ මේ visit visa වලින් මෙහෙට එන්න එපා. මේ type D එකෙන් එන්න ඒ ඕගොල්ලන් ඒක ඇප්ලයි කරද්දි බලන්න ඕනේ කියලා. මොකද ඒ දැන් එතනත් වීසා එක අතට ආවට පස්සේ වීසා එකක් මේ මම වීසා එක අරන් පෙන්නන්නත් පුළුවන්. වීසා එකක් අතට ආවට පස්සෙත් ඕගොල්ලන් මේ බලන්න ඕන දෙයක් තමයි මේ ඒ වීසා එකේ ගහලා තියෙනවා මේක type D ද type C ද මොකක්ද කියලා. ඒතර type D නැත්තම් ඔයා ජොබ් එකකින් එවනවා නම් දැන් ඔයා ඒ ඒජන්සියට සල්ලි බැඳලා අහුවෙලා ඉවරයි නම් අඩු ගානේ අන්තිම සල්ලි ටිකවත් ඒ කියන්නේ දැන් වීසා එක ගත්තට පස්සෙත් යම් කිසි මුදලක් ගෙවන්න තියෙනවනේ ඒකවත් ගෙවන්න එපා. ඒක ගෙවන්න නැතුව ඔයා අහන්න. ඔයා ආගිව් කරන්න කොහොමද එහෙම වෙන වීසා එකකින් මේව කරන්න කියලා. ඒ මොහොතේදීත් ඔයාට පුළුවන් මම අර කලින් කිව්වා වගේ තාම් එකට හරි DET එකට හරි ගිහිල්ලා මේ කම්ප්ලේන්ට් එක රේස් කරලා මේ මොනවද මේකට ඒකට විරුද්ධව කතා කරන්න. මොකද ඔයාට මෙහි ආවට පස්සේ ඒගොල්ලන්ට ඔක්කොම සල්ලි දුන්නාට පස්සේ ඒජන්සිය පස්සේ යන්න බෑනේ. ඒ නිසා කරන දෙයක් ඊට කලින් කරන්න ඕනේ. එතකොට ඒ වීසා එක වැරදි කියලා දැනගත්ත ගමන් ඒ මොහොතේ වුණත් ඔයාට ආගිව් කරන්න පුළුවන්. නැත්තම් මේ රස්සායනුත් අස් වෙලා ඔක්කොම වෙලා මෙහි ආවට පස්සේ වැඩක් නැහැ. ඒකත් දැනගෙන ඉන්න. අනික මෙහෙ ඇවිල්ලා ඊට පස්සේ ආයි මාරු කරන්න බෑනේ. එතකොට ඒක තේරුම් ගන්න. ඒකයි මම ගොඩක් මේ වීඩියෝ එක කරෙත් කට්ටිය ඒකට අහු වෙන නිසා. මේ එතකොට long term D type visa එකකේ
මේ තියෙන්නේ මගේ long term D type visa එක මගේ entry visa එක. දැන් මේක හොඳට බැලුවොත් දැන් පැහැදිලිව කියලා තියෙනවා passport number එක details ඔක්කොම තියෙනවා. මේකේ තියෙනවා purpose එක ඇවිල්ලා employment purposes. මේ employment purposes කියන එකට තමයි එන්නේ. එතකොට එතන තියෙනවා මේ තියෙන type of visa D type visa එකේ තමයි මේ ඔයා එන්නේ. මෙතන ගහලා තියෙනවා D කියලා. කැටගරි එක type of visa D. මේක D නැතුව C තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට එන්න බෑ. අනිත් එක employment purposes is employment purpose කියලා මෙතන පැහැදිලිව තියෙනවා. මේ තියෙන්නේ ඊට කලින් මං රිවෝක් කරපු වීසා එක. මේ දැන් මම මෙහෙට එද්දි මම ඒකත් ඔයගලන්ට කියන්නම්. දැන් මෙහි ආවට පස්සේ මට වෙච්ච සිද්ධියක් නිසා මේ මගේ වර්ක් පර්මිට් එක එක්ස්පයර් වෙලා තිබ්බේ. එතකොට මට ආපහු එක්ස්ටෙන්ඩ් කරන්න ඕන වුණා. ඒ එක්ස්ටෙන්ඩ් කරන්න යද්දි මට මේ වීසා එකේ වටිනාකම තිබ්බේ. දැන් මේක D type නොවන නම් මට එක්ස්ටෙන්ඩ් කරන්න බෑ. මොකද මම මෙහි ඇවිල්ලා මගේ වර්ක් පර්මිට් එක එක්ස්පයර් වෙලා තිබුණාම දැන් මට තිබ්බේ මේ වීසා එකක් වැලිඩ් දවස් 90කට විතරයි. ඒ කියන්නේ අපි මේ වීසා එක ආවට පස්සේ ඉඳන් දවස් 90ක් ඇතුළත මේ රටට ඇවිල්ලා මේ රටේ අදාළ ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරලා අපි මේ TRC එක ගන්න ඕනේ. TRC එකට අදාළ අවශ්‍යතාවය වන ඒ කියන්නේ ටෙම්පරරි වර්ක් රෙසිඩන්ස් ටෙම්පරරි වර්ක් ඔතොරයිසේෂන් කියන පේපර් එක. ඒ කියන්නේ බ්ලූ පේපර් එක ගන්න ඕනේ. ඒක අරගෙන සති 2-3ක් ඇතුළත ඔයාට ID එක හම්බ වෙනවා. ගෙදරට ලියුමක් එනවා. ඒ ලියුමයි අර ටෙම්පරරි ඔතොරයිසේෂන් කොලේ අරන් ගිහිල්ලා ඒ කියන්නේ බ්ලූ පේපර් එක අරන් ගිහිල්ලා ඒ දෙක දුන්නට පස්සේ ඔයාට ID එක මේ ඩෙන්ටිටි එකෙන් නිකුත් කරනවා. ඒ කියන්නේ අරකට කියන්නේ කලෙක්ෂන් ලෙටර් කියලා. ඒක ඔයාගේ ඇඩ්‍රස් එකට එනවා. ඊට පස්සේ ඒකේ ඔයාට ඒකයි අර කොලේ අරන් ගියාම දෙනවා. එතකොට මේ කතාව කියන්නේ මේකේ ID එක මේකේ પાස්පෝර්ට් වීසා එක එක්ස්ටෙන්ඩ් කරගන්න බැරි. ඒ කියන්නේ ඒ ආපු වෙලාවේ එක්ස්ටෙන්ඩ් කරගන්න බැරි වුණා නම් මේ මට රටින් යන්න වෙනවා. මොකද ලීගල් ස්ටේටස් එකක් නැහැ. එතකොට ඒ පළවෙනි ඇවිල්ලා මාස 2 ඇතුළත මට මගේ වර්ක් පර්මිට් එක්ස්පයර්ඩ් නිසා මට කරගන්න බැරි වෙනවා කියලා මට තේරුණ නිසා මගේ ආයතනයෙන් මට කිව්වා ඔයා තව මාස 3කට එක්ස්ටෙන්ඩ් කරගන්න. මොකද මට මෙහි නීති වෙනස් වුණා. මං එන කාලේ මේ ස්කිල් පාස් එක කියලා එකක් තියෙනවා. ඒක කරන්න ඕනේ කියලා. එතකොට ඒක ඔන්ලයින් මේක යූරෝ 500ක් විතර යනවා. ඒක මං ඔන්ලයින් කරන්න ඕනේ. ඊට පස්සේ මං ඒකට රෙජිස්ටර් වෙලා ඔන්ලයින් කරන් ඒක නිකන් ඔන්ලයින් කෝස් එකක් වගේ. ඒක සතියක් 2-3ක් යනවා. ඉතින් ඒක දිගට කරන්නත් බෑ. මතක තියාගන්නත් ඕනේ. ඒකෙන් ප්‍රශ්නත් අහනවා. ඒ වගේ තිබ්බා. එතකොට ඒ ස්කිල් පාස් එක කරලා ආපහු මං අලුතෙන් වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරා. ඒ ටික කරගන්න මෙඩිකල් එක අප්‍රූව් වෙලා එන්නත් ඕනේ. ඒ ඔක්කොම ටික කරගන්න අර කාලේ ප්‍රමාණවත් නැති නිසා මට සිද්ධ වුණා මාස 3කට එක්ස්ටෙන්ඩ් කරන්න. හැබැයි මාස 3කට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් වුණේ මම මේ long term D type visa එකෙන් ආපු නිසා. මම C type visa එකෙන් ආව නම් මට අර කොල්ලෝ එක්ස්ටෙන්ඩ් කරන්නේ නැහැ. ඒකට හේතුව ඒ අදාළ ආයතනයේ සෙන්ට්‍රල් විසා යුනිට් එකට මම ගියාම එක්ස්ටෙන්ඩ් කරන්න ඕනේ කියලා කිව්වම ඒගොල්ලෝ මට චෙක් ලිස්ට් එකක් දුන්නා. ඒ චෙක් ලිස්ට් එකේ තියෙනවා මම ආපු ආයතනයෙන් එවපු ඉන්විටේෂන් ලෙටර් එක. ඊට පස්සේ මගේ කන්ට්‍රැක්ට් එක ඇයි මගේ හේතුව වර්ක් පර්මිට් එක ඉන්වැලිඩ්. ඒ කියන්නේ මට මුලින්ම හම්බුණ අප්‍රූවල් ප්‍රින්සිපල් ලෙටර් එක වැලිඩ් දවස් 180කට. ඒක එක්ස්පයර්ඩ්. එතකොට ඒකේ කොපියක් එහෙම ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඒ ටික ඇටච් කරන්න ඕනේ. දැන් විසිට් එකෙන් මොනවද C type එකෙන් ආව නම් ඒක විසිට් වීසා විදියට නැවැටෙන්නේ. එතකොට ඒකේ මට ප්‍රූෆ් කරන්න ඩොකියුමන්ට් චෙක් ලිස්ට් එකට අදාළව මට ඩොකියුමන්ට්ස් නැහැ. එතකොට මගේ කොහොමත් රිජෙක්ට් වෙනවා. නමුත් එහෙම වුණ නැහැ. ඔයගලන්ට මම පෙන්වන්නේ මට පළවෙනි වීසා එක රිවෝක් කරලා අලුතෙන් වීසා එකක් ගහුවා තව මාස 3කට එක්ස්ටෙන්ඩ් කරලා. එතකොට මං ආවේ ජූලි 31 මට සැප්තැම්බර් වලින් මගේ වීසා එක ඉවර වෙනවා. මං සබ්මිට් කරා මං සැප්තැම්බර් මුල වගේ සබ්මිට් කරා. සැප්තැම්බර් 26 ද ඉවර වෙන්නේ. මට තව ජනවාරි වෙනකන් ඒගොල්ලෝ ගහුවා වීසා එක. අන්න ඒ කරුණු කාරණා සලකලා බලුවම ඒව වැදගත්. long term D type එකෙන් ආපු නිසා තමයි එක්ස්ටෙන්ඩ් කරගෙන හරි ගොඩ යන්න පුළුවන්. long term එකේ D එකෙන් එක්ස්ටෙන්ඩ් කරන් ඊට පස්සේ අලුතෙන් ડોකියුමන්ට්ස් ඔක්කොම කරලා අලුතෙන් work permit එකට apply කරලා ඊට පස්සේ තමයි මම TRC එක ගත්තේ. ඒක තමයි ඊට අමතරව තව family reunification visa කියන එක අයිති වෙන්නේ
ලොං ටර්ම් D type වීසා කැටගරි එකට දැන් මේ මෝල්ටා වල තියෙනවා ඔයාට certain salary threshold එකක්. ඒ කියන්නේ අපි හිතමු salary යම්කිසි ප්‍රමාණයක් අවුරුද්දක සැලරිය යුරෝ මම හිතන්නේ 22,000 හරි 25,000ට වඩා වැඩිපුර ගන්නවා නම් ඔයාට පුළුවන් මේ ෆැමිලි එකේ කෙනෙක්ව මෙහෙට ගෙන්නන්න. ඒ කියන්නේ ඒ වාගේ අර ඩුබායි වල තමයි ඩුබායි වල නම් මං හිතන්නේ සැලරි threshold එක බලන්නේ නැහැ. නමුත් මේ මෙහෙ සැලරි threshold එක බලනවා. ඒකට අනුව ඔයාට පුළුවන් ගෙන්නන්න කෙනෙක්ව. ඒකට ඔයා ස්පොන්සර් කරන්න ඕන ලෙටර් එකක් දෙන්න ඕනේ. ඒකයි යටතේ ෆැමිලි යුනිෆිකේෂන් වීසා එකෙන් ඔයාට මෙහෙට කෙනෙක් ගෙන්නන්න පුළුවන්. ඒක ඒ අයිති වෙන්නේ long term D type visa කියන කැටගරි එකට. ඊට පස්සේ ආයෙ තියෙනවා long term residence. ඒ කියන්නේ direct PR. දැන් ඔය ඕස්ට්‍රේලියාවේ එහෙම තියෙන direct PR කැටගරි එකට මෙහෙ නම් long term අර EU blue card එකට apply කරනවා නම් long term ඒ වගේ කැටගරි එකකින් apply කරන්න පුළුවන් නම් මේ ඒතොර direct PR එහෙම යන්න පුළුවන් නම් දෙයනේ කියලා ගොඩම තමයි මේ ඔය ඕස්ට්‍රේලියාව මගේ එහෙම ගියපු යාළුවොත් ඉන්නවා. ඩිරෙක්ට් PR යන්න පුළුවන් කියන්නේ ඊට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. ගිහිල්ලා ජොබ් එකක් හොයාගෙන කරගෙන ඉන්න තියෙන PR එක වැලිඩ් නේ. එතකොට මේ වෙන මුකුත් ප්‍රශ්නත් නැහැ. ඒ ආයතනයට වැඩ කරන්න ඕනේ එහෙම කියලාත් නැහැ. මං හිතන්නේ ඒ තමන් ඒ ස්පොන්සර් කරපු දැන් එක ස්ටේට් එකක් නම් ඒ ස්ටේට් එකේ ජීවත් වෙන්න ඕනේ. අන්න එහෙම නීතියක් යටතේ තමයි ඩිරෙක්ට් PR මම හිතන්නේ ඕස්ට්‍රේලියාව වල ඉෂුව කරන්නේ. නමුත් මෙහෙ නම් ඩිරෙක්ට් PR ඉෂුව කරන්නේ නැහැ. මෙහෙ PR by naturalization නැත්තම් PR by merit ඊට පස්සේ citizenship by investment ඔන්න ඔය කියන කැටගරිස් වල තමයි මෙහෙ PR එකක් ගන්න පුළුවන්. මෙහෙ සාමාන්‍යයෙන් citizenship by investment දුන්නා ගොඩක් ඇමරිකන්ස්ලා මෙහෙ ගන්නවා. මේ යුරෝ ලක්ෂ 3 ඉඳන් ලක්ෂ 5 වෙනකන් උඩට මේ ඔයාට ගන්න පුළුවන් මේ සිටිසන්ෂිප් බයි ඉන්වෙස්ට්මන්ට්. ඒ කියන්නේ ඉතින් කෝටි 18ක් 15ක් ඒ වගේ ගාණක් වෙනවා. ඒ නිසා ඉතින් අපිට එච්චර කරන්න බැරි නිසා අපි යන්නේ නැචරලයිසේෂන් පාත් එක. හැමෝම යන්නේ එහෙම. යුරෝප් වල හැමෝම අවුරුදු 5ක් ඉඳලා PR එකට යන එක තමයි මේන් පාත් එක. ඔය ටික තමයි වීසා ගැන කියන්න තියෙන්නේ. මේ මම හිතන්නේ මම ටච් කරා අවශ්‍ය ටික. ඒ නිසා අඩුම මං හිතනවා මේකෙන් ඕගොල්ලන් අයිඩියා එකක් ගන්න ඇති කියලා. මොකක්ද වීසා එකක් කියන්නේ? එතකොට හැමතිස්සෙම ඕගොල්ලන් දානකොට අහන්න. ඔය අඩුම අවබෝධයක් තියාගන්නවා. වෙන රටකට යද්දී වුණත් තායිලන්ඩ් නම් අවුලක් නැහැ. ඒක එක රටක ඕගොල්ලන් දුර රටකට යනකොට ටච් ඩවුන් කරන් යනවා නම් තව රටක් ඒ රටට ඇතුල් වෙන්න ඒ රටින් ඔයාට එයාපෝට් ට්‍රාන්සිට් වීසා එකක් ඕනද නැද්ද? ට්‍රාන්සිට් වීසා නැතුව එයාපෝට් මේ ෆ්ලයිට් එක ඇතුළෙම ඉඳන් ඔයාට මේ කියන්නේ ඊළඟ ඒ කියන්නේ එළියට යන්න නැතුව ඇතුළෙම ඉන්නත් තියෙන්නේ. නැත්තම් එළියට ගිහිල්ලා ආපහු බෑගේජ් අරගෙන ආපහු බෑගේජ් චෙකින් කරන්න ඕනද? සමහර ඒවා තියෙනවා සෙල්ෆ් චෙකින්. සමහර ඒවා තියෙනවා ඒ කියන්නේ සෙල්ෆ් චෙකින් කියන්නේ ඔයා බෑග්ස් අරගෙන එළියට ඇවිල්ලා ආපහු බෑගේජ් චෙකින් කරන්න. ඔය ඒ කියන්නේ සමහර වෙබ්සයිට්ස් වලින් ඔයගොල්ලෝ බුක් කරනකොට ෆ්ලයිට්ස් දෙක දැන් ඔය booking.com වලත් සමහර ඒවා තියෙනවා මේ සෙල්ෆ් ට්‍රාන්ස්ෆර් කියලා. ඒ කියන්නේ බෑග් එක අරගෙන අපි ගිහිල්ලා ආයි අනිත් මේ ෆ්ලයිට් එකට අලුතෙන් චෙකින් වෙන්න ඕන. ඒ වුණාම ඒ ෆ්ලයිට් දෙක අතර කාලය ගොඩක් වැඩි වෙන්න ඕන. නැත්නම් ඔයාට අර ෆ්ලයිට් එක මිස් වෙනවා. ඒ ෆ්ලයිට් එක මිස් වුණොත් ඒගොල්ලෝ වග කියන්නේ නැහැ ඒකට. එකම එයාලයින් එකෙන් බුක් කරලා ඊට පස්සේ එයාගේ ට්‍රාන්සිට් ෆ්ලයිට් එක නම් අන්න එතකොට ඔයාට ඊළඟ ෆ්ලයිට් එක හරි යන්න පුළුවන්. අර වගේ සෙල්ෆ් චෙකින් බුක් කරලා ඔය booking.com වලින් වගේ බුක් කරාට පස්සේ තර්ඩ් පාර්ටි මේ ඒජන්සිස් වලින් ඔය වගේ ඉෂුස් තියෙනවා. ඊට පස්සේ ඒවත් බලන්න ඕනේ. අනිත් එක ට්‍රාන්සිට් එක බලන්න ඕනේ. ඒක තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ මේ වගේ රටවල් වලට එද්දී විසිට් වලින් ඇවිල්ලා ජොබ් මාරු කරන්න බෑ. එන්න ඕනේ ස්පෙસિෆික් වීසා එක long term D type වීසා Schengen country එකට එද්දී. ඒ කියන්නේ යුරෝපියන් Schengen country එකට එද්දී ඒක. ඔය කරුණු ටික මතක තියාගන්න කියලා කියමින් එහෙනම් ජය වේවා.